ඇහැලියගොඩ ජාතික පාසලේ 7 වන ශ්‍රේණියේ ඉගෙනු ලබමින් සිටි තල්දුව ප්‍රදේශයේ පදිංචි මිතුජ පින්සර නැමැති පාසල් සිසුවා හදිසියේම ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් මේ වන විට වාර්තා වී තිබේ. 2014 වර්ෂයේ උපත ලබා ඇති මෙම කුඩා දරුවා මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ හදවත් සැත්කමකට මුහුණ දෙමින් සිටියදී වීම දැඩි සංවේගයට කරුණක් වී ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ මෙම අකල් වියෝව සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ පිරිසක් පෙන්වා දෙන්නේ රෝහල් වාට්ටුව තුළ සෙසු මිතුරන් සමග ඉතා ක්‍රියාශීලීව දුවපැන ඇවිදිමින් සිටි දරුවෙකුට මෙවන් ඉරණමක් අත්වීම කිසිසේත්ම අපේක්ෂා නොකළ සිදුවීමක් බවයි. විශේෂයෙන්ම මෙම කුඩා දරුවාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ඔහුගේ මව සහ මිත්තණිය විශාල කැපවීමක් සිදු කර ඇති බවත් මෙම හදිසි වියෝවත් සමග ඔවුන් මුහුණ දී ඇති කම්පනය පිළිබඳවත් බොහෝ දෙනා සිය බලවත් කනගාටුව පළ කර සිටිති. මෙතරම් ප්‍රියමනාප පෙනුමක් ඇති කුඩා දරුවෙක්ගේ අකල් මරණය පිළිබඳව සිය සංවේගය ප්‍රකාශ කරන ජනතාව මින්මතු කිසිදු භවයක මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදු නොවේවායි ප්‍රාර්ථනා කරති. මෑත කාලයේදී මෙරට කුඩා දරුවන් විවිධ හේතුන් මත මෙලෙස අකාලයේ ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන්ද ඇතැමුන් සිය කම්පනය පළ කර ඇති අතර මිතුජ පින්සර දරුවාට ආගමික භේදයකින් තොරව උතුම් නිවන් සුව සහ දෙවි පිහිට ප්‍රාර්ථනා කරමින් විශාල පිරිසක් සිය ශෝකය සටහන් කර තිබේ.